හරි මේක තම මේ චැනල් එක කරන්න පලවෙනි වීඩියටමනි ගොයිස්ස ගත්ත එක්ක වීඩියගේ පරමාරුච තමා වෝට්ස්වල සයිට of දඩේ විල්ල තියෙනවා වෙබ්සයිට් වලින් එක කම්පරන් සෙක්ෂන් එක කායි රීක්‍රිය කරන්න ප්‍රොසෙස් එක ගැන ඩීබක් කන ප්‍රොසෙස් එක ඩිසයින් කර ප්‍රොසෙස් එක දන්නා වියට් වලින් කර අයක් කෝට් කන ප්‍රොසෙස් එකටම කමින ප්‍රොසෙස් එක නිකල් බ්ලොග් එකක් වගේ ඩේම් ලොක් එකක් වයි එකක් කරන්තාවමට විඩියෝ පරමාත්තය ලාසි ම මෙනි සයිට් එක පෙරලක්ක මිඩි හොඳ ලස්සන ස්පෑශි ස්ක්‍රීන් එකක් තියෙනවා එන්න මේ වගේ එම එනිල්ලා අර හීරෝ සෙක්ෂණක පොඩි පාට්සක මුලින් පේනවා පාත්තක පේනවා ඒකම හිරු සෙක්ෂන් ඇන්නට ලෑනවා බලමු මේක කොහොමද අපිට මුලයින්දම් ඩිබ්බක් කන්න තැනදා අරි විදිහට රියටල් එකරයි කෝට් කරගන්න තැන්ට එනකම් ප්‍රොසෙස්සෙක් කොහොද කරගන්න පුළුවන් කියලා මුලින්ම බලමු මේක ඩිබක් කන ප්‍රොසෙස්ස මෙතන එක පාට හිරෝසික්ෂන් එකින් ටක්ගාලා ස්පලස් පින් හිරෝසක්ෂන ටක්කාල යනකින් අපි මෙතන පොඩ්ඩ ඩීබගක කෝස් කරක ඉබවම පෝස් කල ඉස්පෙක්් කරන බලමු නොවගේ දෙයක්ත මේ සයිට රිස්පච්චගේ තියෙන් කොහොමද හැතිලා තියෙන් වගේ දෙට මුල් බලමු එතන් තින රූට ලේව් මොඩිවල් සස් මොඩි රෝට ලෙරව් ලෝඩ හරි මේක තමයි ස්පෑශ් එක ගැන රූට් ලේවට් ඉට පස්සේ අනිවාරි මේන් කරටින් කෑන ඉතින් සයිට් එක මේන් කටෙන්ට් හෝම තම හිරෝක තියෙනවා මේ සිට්ට එක තන්න තියෙනවා ෆූට් එක හරි එතවට මේක තමයි ස්ප්‍රච්ච කරකඩ ස්පලස්් ස්පීන් එක ලේවට් රට ලේවට් එක තියෙන හෙඩ එක තියෙනවා මවිතන නැවිගේෂන් ඇති ඒකමයි පුට එකක් තියෙනවා යට ඔක තම මේ සයිට් එක ස්ට්‍රක්ෂ එක මම අනිවාරය හිතන්නේ මෙතන එක කලිප්පාත් එකක් හරි නැත්තම් මෙතන තින කලිප්පාත් කියලා එම නැත්තම් මාස් එකක් තියෙන් නොම සිස් ඔයි දෙකෙන් එහකින් තමා කරන්න නිකට මෙතන කටවුට් එකක් තම තියෙන්නේ තව සූඩ ඉලමන්ට ඇත්තින බිෆෝ සූඩ ඉලමට එක ඒක මාසිමේච්ච එකක්ති දිනිය වේඩියල් දෙකක් එක්ක මාසිමේච්ච එකත්තින මාස් පොවිෂන් ගත්තෙක් මස් පොවිෂන් එක සෙන්ට ගල්ලදී මම හිතන්නේ මෙතන තියෙන මේ කලිප්පාත් නිමේෂන් එක මතන ෆෝල් බැක් එකක්ගේ වෙන්න මර විට පාන ප්‍රවසසල මාසය වැඩ කරන්න නැති හිදම හිතන්න මෙහෙමගේ මම හිතන්න අපිට බිෆෝ එක ඕන වෙයි කියලත් පිළි වැඩට බලු දීබක් කරල මෙතර මෙතරන්තික්ස්ප මෙතනති ලිප්පාත් එක ඇලිමියට් කරු සීගට බින්ද්‍රී ඇනිමේෂන් එක මෙහෙමයි ස්පෑන් විච්ච පුලි ගන්න ගත්තිරන්න මෙතන ස්පෑන් ගෙස්ට පොලි ලබ හර පස් අපතර තුරල්ල මේ ටෝප් බොටන් කන්ටෙන්ස් එත් එක මෙතන්දන්නේ පොග්‍රස් පාරයි මාසක තිබන්න මාස ඇනිමේෂන් මොනාලති මාස් ඇනිමේෂන්ට පුත්තින මාස් සයිස් හරි ගැනති අනිවාරෙන් මේ අර ක්‍රිප්පාත්තක දාලා ඇත්තේ පෝල් බැට්ක් විදිරතා තකොට දැන අපට අයිබියත් තියෙන අනිවාරෙන් දැන් මෙතන අනිවාරෙන් අපිට කෙන අපි ගොඩම මේකෙන් ගැවී ක්‍රීකන් හිම අපි ෆෝල් බැක් ලිප්පාත්තය ඕන්න අපට මාක්සයම කරගන්න පුළුව මෙතන අනිවාරෙන් කල්ලදින් පොඩි බොක්ස් කටව් එකක් දාලා තියෙන ස්කෑසිස්කන ඕල එකක් තියන්නේ බලමු කොහොමති ස්පලස්ස්ක්‍රීන්ගේ ලේවට් එක ෆික්ස් එකන් හැම දෙකට උඩින් ෆික්ස් විදිහට තියෙනවා ඒක පොඩි කටව් එකක් තියෙන හෝල් එකේ හෝල් එක තමයි එලිමේට් එක
එන ඩියනකින් පංච් කල්ලාගේ දී බූලියන් වල බූලියන් කොල පිල්ලිග නොටෙන් බූලියන්ත මේරී මාස් කොම්පොසයිට ස්කූප් කරලත්න කැන අවාරෙන් මෙතන ලිනිය බේලියන් දෙකෙන් තම කටව් ෂිප් එක හදලා තියෙන එක ලිනිය ගේඩියන් එක සම්පූර්ණ මිස්ක්‍රීමට වැහෙන්න හදලා තියෙනවා අනිත් එක ඔය මැද සෙන්ට වෙන කොටුවර තියෙන්නේ තකොට පලවෙනි එක දෙවනි එකින් පංචුවෙන් දරවන හදලා තිෙන්කර බූලියම් දෙයක් තමාරන පොරි මේ මම ස්කයි ඇදවල් ලිච්චර හරි මනුස්සෙක්නේ එහෙම්බරින් කියාගෙන යනති විතෙන කයි පාලවින් වීඩියෝකමිකදා ඕක තියට යෝකයි යොගොල්ලෝ සස් මාස්කට බන්න ඇත්තම් පොඩ්ඩ හොලවන්න තියෙන ගොඩක් ස්ලෝඩ් දේවගේ ගැන ගොඩක් තියන තින ඉතින් එකක් නොයිස් කරන්න පුළුවම ස්ලූ කන්න පුලවගේ දෙවල්ටිකක් තියෙන ඇති පොඩ්ඩ හොඩබ ඔටික තමාදී ඉතිට රීකේට් කරගන්න පුළුවන් ති බලම් ඉට කලින් මේක පොන්ස් මොනගේ පොම්ප ගුස් වෙන්නේ කියලා ලුයිස් ඩිස්පලේ ලඟීය කොන්ට ඇත්තවා මේකම තමා අපිට ඕක සාමාන්‍ය මේ වගේ වෝට්ස් වගේ සයිට්වල්ට ගන්න පොන් ටොක්කොම පේට් අමන්දින් එම තමාගේ සිිස්ටම් එක යන්නේ හොඳ පේට් පොන්ට එකත් තම දන්න අපිට මේකට ඕල්ටටිවරක්වාගෙන අපිට පුළුවන් වැඩේ කර මම ඊළඟ පේස්සකේදී කියන්නේ ලෑනින් පේසකේදී පොඩි බෝඩ්ඩයක් හදන්නම් මේක තියෙන කාඩ ස්තොක්කොම ස්ප්‍රට් කරලා පොන්් සොක්කොමත් එක් ප්‍රොසෙස්සෙක් කොහොමද අපි ප්ලෑන් කරන්න ඕනි කියලා එනම් ඒ කොටසට යන්නද හරි අපිදැන් යමු මේකේ සකල් පේස් එකට කියන්නේ මේකේ ප්ලෑනින් වෙන්න කොහොමද කියලා බලන්න යමු මම දීබගින් වලට යොගත්තු ටික වෙනම රූප් කලා මෙතන ඉසිස් මාස් පෞච්චයම කියලා හොයාගත්තා ඉට පස් ටෙක්ස් කලස් පොන්ස් ඇනිමේෂන්ස් කොමිටි හොයාගත්ත පලින් පේසගේ දැන් සෙකන් පේස් එකේදී පොඩි ප්ලෑනින් එකක් ග්‍රහකම් කොහොමද ඒක ඉන්කමෙන්ට් කරන්න පුළුවන් කියලරියක් වඩි මෙතනති මම ප්ලෑන් කරේ මුලින්ම ස්පෑශ් කම්පනටයක් හදන්න එක තමා රූට් කම්පනට ස්පලෑශ්ක වස ස්පලෑශ් රූට් කම්පනන්ටක ඇතුළේ තවාපි මොකට සෙක්ෂන් රදාන ඩිව එකක් හරි ඇතුළ නිකන් චයිල් කම්පනටයක් තිය අර මෙතනදී ඩිනිය ග්‍රඩියන් පාච්චිලා ඉබ්බ හින්දා හිට පුරුවන් රෝය මාස්තක එන්න මේ විදිට ලිනිය ග්‍රඩියන් දෙකින් යස් කරන්න කොට පලනි ලීනිය ග්‍රඩියන්ට එක සම්පූර්ණම ස්ක්‍රීන් එක ප්‍රසන් විත්තකට එන්නයි දෙවැනි මාසයකින් පොලි කටවුට් එකක් හදන්න එකැනෙ ලැබ් එකක් ඕලේ වෙලා තියන්නේ අර කලින් විඩියගෙත් තිබ්බ වගේම මේ කලින් පේස්ක තිබ්බ වගේ මර ලිනිගඩියන් දෙකක් පාවිච්චි කරලා අපිට මේ හෝල්ඩ ෆෙක්් එක හදන්න පුළුවන් අපි ඒක අර මාස් එක ස්කලූට් කරලින් පෙතකොට එකින් අර බූලියන් ඔපරේෂන් ලැක් වෙලා වගේ අපිට පුළුවන් මේ ඒ වගේ කටවුට්ටයක් හදන්න මේ කටවුට් එක ඇතුළේ ගැන් සෙකන් මාස්ගේ පොසිෂන් එක 50-50 දීලා මාස් සයිස් එක වැඩි කරහම අපිට එෆෙක්ටක් ගන්න පුළුවන් අර හෝල් එක එක්ස්පෑන් දෙනවාගේ එෆෙක්ට එක පස්සේ ඇනිමේට් කාන් පුල ඇනිමේෂන්ස් වලින් පලලි මාස පහෙමම තියලා දෙවනි මාස්සක විතරක් ඇනිමේට් කලා එම මේ අපට ඇනිමේට් කාන් පුළුවන් තවති මෙතන ඇතුළ ටෙස්ටි එකක් කෙනවා ඒටිකත් එහෙම බලලා ඇනිමේට් කරුවන් මේක තමන් පේ ප්ලෑන්ක මේ ඔක්කොම රෙට්වලින් යන්නේ මුලින්ම මෙතැන්ට කම්පනන් දෙකයි යුස් වෙන්නේ ස්පෑශ් කම්පනන්ට එකයි ඒක ඔක්කොම ගියාට පස්සේ ඔක්කොම ඇනිමේෂන් ටික එන්නවාට පස්සේ අප හෝම් වගේ මොක්කරි කම්පනට හදුම් එකයි කව අපි ඇනිමේෂන් මැන්ඩිවෙන්ට එකින් ඩොම්මකින් අයින් කරමු ස්පෑශ් කම්පනට එක තමා ප්ලෑනින් එක ප්ලෑනි කරහෙමයි අපි ප්ලෑන් එකට කරලා බලුන් ඊට පස්සේ ඊළඟ පේසිකේ අපි බලුම් එක ගියට්වලින්
කොමද බජිත ගෙනේශලයිස් කරන්නේ අර්කේ තියෙන කන්ටෙන්ට් එක කියන්න ඒ වීඩියෝ ගන්න තිබ්බේ මේ වීඩියෝ ගාන තන් ගන්න පුළුවන් කමර්ශල් වැඩ කරන මේ හින්ද අපි මේ වීඩියවිද මාරගෙන මේකට ලමින් යන පොන්ට එකක් ඔල්ඩ ති පොන්ට එකක් Google පොන්ට සෝඩි වල අරගෙන මෙත ලීකලිප් කළ බල හරි අපි දැන් යම් මේක තුන්ගනි පේස් එකට ඒ කියන්නේ මේක රියට් වලින් ඉම්පලිමන්ට් කරන පේස් එකට යන්න මුලින් අපි ප්‍රජෙක්්ටක ඉනිසරයිස් කරගමු මීට්පඩි ීට කරනකු අපි තව සාස ස්ටෝන් කරගන්න සස් වලින් කරගිය ගොඩක් අම්මලි හිතනවා දෙකම ඉන්ස්ටෝල් වෙලා තියන්නේ අපි ඉනිශලයිස් කරගත්තා අප ඩියට් ප්‍රජෙක්් එක පීට පස්සේ යම් චේසකට ඕන නැති ටික අයින් කරලදාම් පස්සේ ඒක සෙක්ෂන් එකක් තියාගන්න මේක මේල් කියලකු මේ මේල් එක තුළ තම ඔක්කොම දෙවල්ටික වෙන්න අපි වෙනම මේකටිකන්න ගැන රීක්‍රේෂන් එකක් දර ප්‍රඩක්ෂන් දෙවලක් මේ හින්ද අපි මෙතරම නික කොම්පරන්ට පදා ස්පලස්් කියලා සැරෝ පංචනල් ලියන්න පුල අපි දැන්ටි කලිය පස්සේ අපි මේන් එකට ඉම්පෝට් කරමු ලෑශ් තුො මේ ස්පේශ ගැම තිස්සම ඕවල එකක් විදිට එන්න අපේ හීරෝ සෙක්ෂන් එක ඉට පස්ස අපි ලම ස්ටේක්ෂන් එකක් හොදමු ක්ෂන් එකක් පොදමු හීරෝ කියර කරස් වෙන්නේ නේම් කරගමු තියෙන කටෙන්ට් ඕන්න හරි දැන් වැඩ පටන්ගන්න දැන් බැලෑන් ජෙට්ට එකක් තියෙන හීරෝ එක මෙතන උඩ තියෙනවා ස්ප්ලෑෂ් එක මෙතන තියෙනවා ගෙල්මනි ස්පලෑශ් එක යටින් හීරෝ කියලා SSR මෙතන අපි SSS වෙනස් කරනවා ස්පලෑශ් එකයි හීරෝ එක අද අපේ වැඩ ගොඩක් වෙන්න ස්පලෑශ් එක ඇතුළේ මේක ඕපන් කරගමු රයිට් ලයින් එකට ස්පිට්කෝ මේක ස්පලෑශ් එකට අප දාමු එක සෙක්ෂන් දාමු ඉනස්නේ එකක් ස්පලෑශ් ස්පලෑශ් රූට් කැන් මෙන්න මේ රුට් කටන එක පස්සේ රුට් ඇතුළි දාම ස්පලෑශ් කොන්ටෙන්ට් එක කියන්නේ මෙන්න මේ කන්ටෙන්ට් එක
දැන් කරන්නදී ට මේක ස්ටයිල් කරගන්න අපි අරක තිබ්බ විදියට කැනෙ මුල්වයිස් ප්ලෑශ් එක මේකෙන්ම උඩ තියෙන්න ඕනේ එතකොට අපිට යස් කරන්නේ පොසිෂන් ෆික්ස්ට් පස්සේ ස්ප්ලෑශ් එක සාමාන්‍යයෙන් හයිට් එක තියෙන්න ඕනේ 100 pH pH කියන්නේ ඩයිනමික් විපෝට් හයි කැන පොල් ස්පීන් එක හයිට් එක පැත්ත විත් එකත් 100ක් දේමු දැනට මේක ටොමෝපෝ කල එක දාන්න තොමක බක්කරගන්න නොරෙන් කලනේ බැක්රවුන් සෝ බැක්රවුන්් එක ටොමටෝ දැන් බොඩියගෙන් පොඩි මාචින් එකක් වදිනවා බොඩියක මාචින් එක කරගම ඔක්කොපු කලින් සීරෝ ඒ පැඩින්න එක දැන් ස්පලෑශ් එක තියෙනවා කාවී පස්සේ ස්පලෑශ් ඇතුළ තියෙනවා තව ස්පලෑශ් කන්ටෙක්් ස්පලෑශ් කන්ටෙන්ට් ඇතුළ තම ස්පලෑශ් එක ඔක්කොම අප අර ටෙක්ස් ඉබ්බටිප අර ඉට පස්සේ තිබෙ ලෝඩ එකක් ඒ ස්පලෑශ් කන්ටෙන්ට් එක තෝටම යන්න දැන් ඒටික හරි දැන් ගොඩක් වැඩවෙන්න ස්පලෑශ් එක හින්දා අපි ඊළඟට මාස්සක දාන මාස්සි මේච්චක දාන මෙතනදී වෙනදේ මං කලින් පැහැදිලි කරාවගේ අර කටවට් එක තමා මෙන්න මෙතන එක ලිනිය ග්‍රේඩියන්ට එකක්ෙන් තනිකර බ්ලැක් එකක් ඒක බින්දුවයි බින්දුවයි ඉන්දුව බින්දුවෙන් පටන් ගන්නවා අනිත් ලිනිය ග්‍රේඩියන්ට එක 50 පටන් ගන්නවා මේ සම්පූර්ණ එක සීජ විදිරාලගෙන මේක විත්තක ඩිෆයින් විත්තයි ඩිෆයින් කළ මේ හෝඩලා කාල මේක මුලින්ම කරන්න ඕනේ අපි මාස් මේච් එකක් හදා දාන ලිනිය ග්‍රේඩියන්ට එකක් කල එක බ්ලක් ඔබද අපි මාස්ටක බ්ලක් වයි් කියලා දෙකක් තියෙනවා බ්ලැක්කෙන් තමා ගොඩක් මාස් කරන කරන්න ඒක පොඩක් ගීල බරන්න හරියට මට පැදිි කරන්න හරියට අමාරු මඟ පැදිලි කරන්න වැඩ ච්චර සිත් මනුසෙක් නෙවේ රස්ය මාස් පොසිෂන් මාස් පොසිෂන් මේ පලවෙනි එකේ පොසිෂන් ට පලවෙනි පොසිෂන් එක නොට සීයි බිඳුව බිඳුව එකැන මෙන්න මෙතනි පටග කැන මේ කොල පාට වගේ පටන්ගන්න මෙතන බිඳුවයි බිඳුවයි ඊළඟ මාස් කියන්නේ මේ රතුවගෙන් තියෙන එක පොසිෂන්ම කෙන්නවා 50 ගන්න සෙන්ට ඉදැන් පාම මාස් එකේ ඩිෆයින් කරලා නෑ සයිස් එකක් දෙකටම මාස් දෙකම තාම නෝමලි දිරවීන් තව එක වැදගද තියෙන මාස් රිපීට් එක මේක මාස් රිපීට් එක නෝට පිට් කෙල්ලාගන්නුවන් නැත්තා හරපි අර තමන ලිනිය ගේඩින් රින් අප අර පැටන් මාතනකොට අර පිට් කල් හදනවා නිරි ලස්ස පැටන්ස් මේකත් ඒවගේ වෙනවා එක මාස්ක රිපීට්න්න ගන්න රිපිට්න එක අතර වෙන්න තමාපි මේ මාස් රිපිට් කියනකදා අන්න එතකොට අපි බලාපොරොත්තුච්ච කන්න ඇනිමේෂන්ල කෙනවා ඉට පත්සේ අපිට තියෙනවා ටෙස් කරන්න මේෂන් මාස් අපි පිට ගීදදී මේ මාස් පයිස්සක දෙන්න ඕනේ ස්පේසයක් පලවෙනික සියල සිය වෙන්නවා දෙගනිකට දෙන්නවා රම් ඉස්සයි දායති පොත් භාගයක් කෙන පොඩ්ඩක් නිමේෂන් එක ටයිමින් පංශන් කරන්න ඕනේ ඉස්ස පාට ඉස් අනෙක් මෙතන බින්දුව නොන එක මෙම බින්තු 25 වෙන කාම
තියෙනවා තන ඊසකත්තාම මෙතෙන්ට ඇගල්ල ඊස්සක දාම ස්ටප් එන්ඩ එකක් සම්පද පාට ඉන්ඩ එකක් වගේ තියෙනවා විසි පහේ දන්න ඇත්ත පාගෙනකම් මේතන ඒ විදිහටම පිළිගන්න මේකමක පියල්ලව එතකොට ඒ විදිහටම එක කියනවා දෙවනි මාස්සක සම්පූර්ණම මාසක සම්පූර්ණයෙන් සීරසීරෙන්වා මේක සීරසීර කරේ අපි බින්දුවෙන් තම් 25ක් විතර යනකා ප්‍රසන්ටේජ් එක ඇනිමේෂන් එක ඩිවේෂන් එක 20% එනකා අපි දෙවනි මාසක බින්දුවේ තියෙනවා ගැන හෝල් එකක් නෑවගේ පෙන්න්නවා පස මේ හෝල් එක හදනු වසේ ඒ ඇනිමේෂන් එක ස්ටිල් තියෙනවා 75% කැන්නේ මෙතන එසිල් හතරෙන් ගත්තොත් හතරෙන් තුනක් වගේ වෙනකම් ඒදිට මෙහම තියෙනවා ඊට පස්සේ ඉතම හෝල්ල තියෙනවා ඊට පස්සේ ඒ හෝල් සම්පූර්ණය ස්පැන්ඩ තම මෙතන ල පුට්ට කිය ඇනිමේෂන් මාසිම මේක සටන් වගේ තියෙනවා එකන් forward navigation මේක තව පරි ස්මූත් දියට ගන්න පුළුවන් ඒක පුඩක් ඉන්ස්පෙක්ටගෙන් අපට මේක ඉන්ස්පෙක්් කරලා මේ දාපුවා මේ ඊස්සක හදලා පිට එකෙන් හදන්න පුළුවන් මෙන්න මෙතන තන බින්දුව හිද ඉස්සර හදන්න පුළුවන් මෙන්න මෙතන ප්‍රෙස් කරාම යනවා ඒවගේ පදන්න පුළුවන් ඒක පොඩ්ඩක් එම්ෙන් පොඩ්ඩක් කෝටරු කරාම කරගන්න පුළ අපි එක්සැක්ම අවුපුට්ට ගන්න අවශ්‍යනෑ මේ පේෂණයක් කලින්ද ඇතට මෙන්න මේකම අප කොටි කරලා ගමු මේ බුටියකට පොද කම්බැටිටිකත් බෝඩින් හීරෝ සෙක්ෂන් එකට මේ කොපි කරලදා දාලා ක්ලාස් එකනම් ඕන්න හීරෝ විඩියෝ ගම්කු තියෙනවා ස්පලෑශ් එක තාම උඩ තියෙනවා අප එක රූට් එක ලයින් කරන්න කරන්න පුළුවන් මෙතන ස්පලෑශ් එකේ ඇනිමේෂන් එක ඇත්තන මෙන්න මෙතන ස්පලෑශ් රූට් කරන අප ඇනිමේෂන් එක දාන්න මෙතන ඇනිමේෂන් එක එන්ඩුන හම උඩ පුළුවන්
stay from there. පස්සේ අපි ස්ටේට් එකක් හදන්න ඕනේ. Animation is set animation. Still පස්සේ මේක අපි හරි විදිහට කරේ නැහැ. මේක අපි එතනම දැම්ම නම් අපිට මෙතන කන්ඩිෂනල් රෙන්ඩ් එකක් කරලා ඒ විදිහට කරන් තිබ්බා. දැන් අපි බලමු එහෙම දෙයක් ඇනිමේට් වෙන්නේ නැත්නම් මේක රිටර්න් වෙන්න දාමු. අපි තව ක්ලාස් නේම් එකක් දාමු. function එක හදමු const function එකෙන් ඇත්තටම කරන්නේ function එක trigger වුණාම state එක වෙනස් වෙන්න ඕනේ. දැන් අපේ මෙතනින් animation එක on animation එකෙන් list එකක් දානවා. මේකට on animation එක ඒක පල වුණාට පස්සේ animation එක කියන එක කරන කෝල් වෙනවා. අන්න හරි. අපිට මේක ක්ලික් කරන්න පුළුවන්. දැන් අපිට ඩොප් එකේ ඉන්න මුලින් ඩොම් එකේ තියෙනවා ස්ප්ලෑෂ් රූට් එක ඇනිමේෂන් එක වෙච්ච ගම ඩොම් එකෙන් කියලා. පස්සේ අපි දාමු මෙන්න මේ ජේස් එකේ තිබ්බා එකේ වීඩියෝ එක. ඒක අපි පුල් හයිඩ් කරමු. ස්ප්ලෑෂ් රූට් එකෙන් පිට තියෙනවා PI කරලා හරියන්නේ height එක 100 object with color. Dev tools තමයි ඉතින් මේවට ඕන වෙන්නේ. අරක විදිහටම output එක ගන්න බෑ. සම්බ වෙන්නේ ඔකම තමයි. ඒ කියන්නේ output එක ගන්න පුළුවන්. එච්චර මහන්සි වෙන්න පොඩ්ඩක් අමාරුයි. ඒ නගින් යන විදිහට වැඩේ කරලා දාමු.
video auto play එකට මොකද කරන්නේ disable picture board කියලා දාලා හරියට වීඩියෝ ඔටෝ ප්ලේ නොවෙන්න හේතුව ඔයාලට ඒක වීඩියෝ එක මියුටඩ් කරන්න ඕනේ මැක් එකේ එක ප්ලේ වෙන්න ඔටෝ ප්ලේ වෙන්න එකයි ප්ලේ ස්ට්‍රීම්ලයින් ප්‍රොපර්ටි එක තියෙනවා එකයි මෙතන පොඩි ඉෂුව එකක් තිබ්බා අපි කොපි කරලා ගත්තා ක්ලාස් එකක තිබුණා ඒක ක්ලාස් නේම් කියලා මම තව කරේ මෙතන මේ රූට් එකට අපි දාගත්තා ස්ප්ලෑෂ් එකට ඕනේ BG එකේ ප්‍රයිමරි කලර් එකයි ස්ප්ලෑෂ් එකේ ටෙක්ස්ට් කලර් එකයි ඒ දෙක පොඩ්ඩක් මේවා කරගත්තා वेरिएबल विधि ऐड करा मेथी पे आउटपुट දැන් අපිට හීරෝ සෙක්ෂන් එකට යන්න පුළුවන් දැන් අපිට තියෙන්නේ අයිඩියත්ව මං අර සයිට් එක තිබ හීරෝ ඉමේජ් එක වීඩියෝ එක අටගෙන අපි ලෝකල් විදියට දාගත්තා තාගෙන ඒක ඉන්කලූඩ් කරා ඒ ටික තමා කරේ දැන් කරන්න තියෙන මේක දැනට අපි වැඩිමේෂන් ඉවර කරල ස්පලෑශ් එක මෙතන තව ටෙක්ස්ට් ඇනිමේෂන් ටිකක් තියෙනවා ඒ ටික ඉවර කරගත්තා නම් හොඳයි දැන් ස්ප්ලෑෂ් කන්ටෙන්ට් එකේ ටික තියෙනවා මුලින්ම බලන්න අපි මේ දාගත්තු ලුයිස් ඩිස්ප්ලේ කියන එකට ඔල්ටර්නටිව් Google ෆොන්ට්ස් මේවා තියෙනවද කියලා බලමු චෙක් කරලා මොනවද තියෙන්නේ කියලා file display login යනවා ලින් ආයි මේක අපි මේක ස්ප්ලෑෂ් එක ඩීබග් කරගන්න මේක ටෙක්ස්ට් එක ගන්න this becomes out section within the අපිට එච්චරටම ලොකුට ඇනිමේෂන් ලැච් කරන්න ඕන්න අපි නිකන් නෝමල් දාලා දාමු කම්මැලි කරන්න ඇත්තට content size
center. Text align කරන්න center එකට. පස්සේ විතර කලර් කරේ එකක් තාම නම් මතක නෑ ස්ප්ලෑෂ් ටෙක්ස්ට් ඊට පස්සේ ෆොන්ට් එක ඉම්පෝර්ට් කරගමු. ඒකතාවකම අපි මේකට වෙනස් විදිහකට කරමු. අපි විදිහකට press becomes art. Press becomes art. ඒකට මැච් කරලා ෆොන්ට් සයිස් එක කීයකයි තියෙන්නේ සයිස් සුහතක් වගේ වලින් කන්ටෙන්ට් ටොප් එකේ ෆොන්ට් සයිස් එකට දෙමු. ආසෙක් කියන්නේ 10 රැකුලටි 160ක් හොඳටම වැඩි. ඒත් වැඩි වගේ මේ ස්පෙස් කන්ටෙන්ට් කියන එක ඩිස්ප්ලේ එක next direction folder line
कधी कच्चा करता content. Tapi මේකට පොඩි දෙයක් කතා එක වගේ ටෙක්ස්ට් එක පොඩි වෙන්නත් ඕන. මට පොඩි වැරදීමක් වුණා කන්ටෙන්ට් පොප් එකට මේක ඩිස්ප්ලේ ටෙක්ස්ට් එක පේන්ට් වෙනවා උඩට යනවා ඇනිමේට් වෙනවා පේන්ට් වෙනවා එනවා ඊටත් එක්ක උඩට යනවා ඇනිමේට් ඊට පස්සේ අපිට තව ඇනිමේෂන් එකක් දාන්න වෙනවා ඇනිමේෂන් frames next kenam formula ida from opacity 0 to opacity 1 ඒකට තියන්න ඕනේ 25ක් වගේ තියෙන හින්දා ඒ වගේ කාලයක් තියන්න වෙනවා පොඩි ඩීලේ එකක්. Text fading 1 second is මෙතන අවුලක් තියෙනවා මෙතන ෆෝවර්ඩ් දාන්න ඕනේ LCD එකක් මුලින් බින්දුව තියෙනවා
පොඩක් ට්‍රන්සිෂන් එක ඉන්දස් විදියට ගන්න ඕන එක පොඩ්ඩක් මාරු වැඩක් බලන් කරන්න ඩීලේ රයින් කරලා ඩීලේකින් නැති වැඩක් නෑ අනුන්ගේ ඇනිමේෂන් එක මැච් කරන්න වෙන එක තමා ඔට්ටම අමාරු වැඩේ එතකොට මෙතන තව ඇනිමේෂන් එක ඇනිමේෂන් එකටම දාන්න වෙනවා මේ ෆේට් වෙනවා එක්කම මේ ගැප් එකේ වෙනස ඒකට අපිට වෙනවා ඇනිමේෂන් ටියන් වෙයි කියලා හිතෙනවා මේක G-Shape වගේ එකකින් කරන්න ලේසි කොම්ප්ලෙක්සින් දමම කරන්නේ වීඩුවකින් එක් කරන එක තේරුමුත් නැත් පැගා අද වෙන මේක කොම වෙයිතන්න again kind of later man try කරලා නෑ ඊට කලින් ගැප් එක ඇනිමේට් කරන්න බෑ වගේ space එක උඩ හොයනවන්න ගැප් එක ඇනිමේට් කරන්න බැයිද කියලා තමයි බැලුවා නැති ඒසගේ හයිට් එක යනවා වැඩි අපි ගැප් එක මුලින් අයින් කරලෙන තැන්ට ගැප් එකක් අවශ්‍යයි ගැප් එකක්
අවශ්‍යනෑ හයිටක වැඩිත් එක්ක මේක පුළුවන් ට්‍රන්ස්ෆෝර්ම් ට්‍රන්ස්ලේට් වයින් කරන්න පුළුවන් කරන්න කම්මැලි කරම තමයි ප්‍රක්ෂන් ලෙවල් යන්න ඉදිර කරන්න ඕනේ මම අපගේ විදිරම රීපීට් කරන එකක් විතරක් කරන්න ඉදා මෙතන ඩීබක් කරන්න වෙනවා සිතරම් ලයින් හයිට් එක ඒකේ මාජින් එකක් කරන්න ස්පේස එක ඉනිශල් හයිට් එක ගියත්තා දී දැන්නේ බින්දුවයි සිින්දුව දාලා හරිය මෙතන එක හරි ස්පේසික නිෂන් එක ඩිපරේෂන් එක වැඩි 26 වගේ හරි පොඩි ඔවුල් ටිකක් තියෙනවා ඉන්වේෂන් 1.5 වගේ ගන්නවා හරි අයිසට හිතනවා තම ෆයිනල් අවුට්පුට් මේක තා පොඩ්ඩක් ස්මූත් කරලා විදිර කරන්න පුළුවන් මේ රාතිය මේක කම්මැලි වෙන
One eternity later. මේක තමයි ෆයිනල් අවුට්පුට් එක. මම තව කෝඩ් එක මම චේන්ජස් ටිකක් කරලා ඉම්ප්‍රූව්මන්ට් ටිකක් කරලා කලින් රිටර්න් එකක් විතරයි දැක්කේ. මම නල් එකක් රිටර්න් කරලා ඊට පස්සේ හැන්ඩල් ඇනිමේෂන් ඔන් ඇනිමේෂන් ඉවෙන්ට් එකකින් ෆයිල් ෆන්ක්ෂන් එකකින් එන මේ ඉවෙන්ට් එකේ මම චෙක් කරා මාසින් අවුට් කියන ඇනිමේෂන් එක හරියට විවර වෙන්නේ කියලා. කලින් මම චෙක් කරේ නෑ නිකන් කොහොමද ටෙක් කරා ඊට ඉම්ප්‍රූව්මන්ට් එකක් කරා. ඒකයි තමයි CSS ඉම්ප්‍රූව්මන්ට් එකක් කරා. ඒක තමයි අපි ෆයිනල් අවුට්පුට් එක මේක තමයි ලස්සන කරන් තිබ්බා අපිට. ලෝඩ් එක දාන්න තිබ්බා ඒක කරන්න ගියේ නෑ මොකද නිකන් මික්ස් ඇන්ඩ් මැච් එකක් කරන්නේ. ඉතින් මේක අපේ අවුට්පුට් එක. මේක තමයි Veloz Studio වලදී අවුට්පුට් එක easy function වලින් අපිට තව පොඩ්ඩක් හදාගන්න තිබ්බා. ඒ ටයිප් එක දාමු. උඩම මැච් කරන්න දැන් මොකද මේ ෆොන්ට් එක ගොඩක් පේජ් ෆොන්ට්ස් තියෙන සමහර ඒවා available නැහැ. ගන්න කලින් තියෙනවා ඒවා ඉතින් ඉලීගල් විදිහට ඒවා අරගෙන වැඩ කරලා තියෙන මොකක් නැහැ. නිකන් අපි නෝමල් කරන වැඩ. ඒ අනිත් වැඩවලට ඉලීගල් විදිහට මේ දේවල් අරගෙන කරලා තියෙනවා නැහැ. කමර්ෂල් වලට කොහොමද කරන්න ඕනේ. හරි. මේකේ කෝඩ් එක මම මේක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා කියන්නම්. ඔයගොල්ලෝ ඕනෙකට ගන්න පුළුවන් GitHub එකේ. එහෙනම් අන්තිමට කියන්නේ මේක වීඩියෝ එක ගොඩක් කියන්නේ මම එයාපෝට්ස් එකේ මයික් එකෙන් තමයි මේක රෙකෝඩ් කරන්නේ. ඔඩියෝ ක්වොලිටි එක මට වෙයි. සමහරවිට මගේ ප්‍රසන්ටේෂන් ස්කිල්ස් තාම හරි විදිහට තියෙන ඒවා තවුල් ඇති. වලුන් ඉස්සරහට මොනවා හරි ඒවා හදාගෙන ඉස්සරහට යන මොනවා හරි අවුත් තිබුත් කියලා කමෙන්ට් එකක් දාන්න.